හෙලෝ ට්‍රේඩර්ස් කොහොමද ඉතින් ඔයගොල්ලන්ට අද වීඩියෝෙන් කතා කරන්නේ iTrust LD සමාගම හරහා කොහොමද අපි අපේ ලංකාවේ බැංක් එකකට විත්ඩ්‍රෝවල් එකක් ගන්න කියලා. හරි මම ඊට කලින් කතා කරලා තියෙනවා කොහොමද iTrust LD account එකක් හදාගන්නේ. හරියටම වෙරිෆයිඩ් කරගන්නේ කොහොමද. ඊට අමතරව ඒක හදාගත්තෙන් අපි කොහොමද XM එකට ඩිපොසිට් එකක් දාගන්නේ iTrust LD සමාගම හරහා. හරි අද කතා කරන්නේ XM එකෙන් අපි ට්‍රේඩ් කරලා ගත්ත ප්‍රොෆිට් එක විත්ඩ්‍රෝවල් එකක් ගන්න කොහොමද ලංකායි බැංකුවකට කියලා. හරි ඉතින් ඔන්න අපි එකට අද අපි මුලින් නම් වැඩ ටික කරගෙන යමු. හරි ඔයගොල්ලෝ යන්න ඕනේ XM app එක ඇතුළට. හරි අපි app එක ඇතුළට යමු. හරි ඔන්න ඉතින් XM app එක ඇතුළට ආවා. මේ නෝඩ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ account එකේ තියෙනවා 400 ගණක් තියෙනවා. ඒ කියන්නේ ෆ්‍රී හම්බුන එකත් එක්ක ලයිව් වර්න ප්‍රොෆිට් එක ගන්න වෙනවා. ඔයගොල්ලන්ට ඒකත් පේනවා ඇති. හරි අද බලමු කොහොමද අපි මේකෙන් විත්ඩ්‍රෝවල් එකක් දාගන්නේ කියලා අපේ ලංකාවේ බැංක් එකකට. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති මේකට ඉස්සෙල්ලාම යන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන රියල් කියන තැනට පොඩි ඊතලයක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් අතන ඊතරේ ටච් කරලා ආවට පස්සේ ඔයගොල්ලෝ එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඔයගොල්ලන්ට පේනවා ඇති ඒතකොට මේ account එකේ මේ වෙනකොට අපිට ඩිපොසිට් විත්ඩ්‍රෝවල් ගන්න පුළුවන් ප්‍රොෆිට් එක තමයි මෙන්න මේ 316 කියන එක. අර ෆ්‍රී හම්බෙලා තියෙන එකත් එක්ක මෙන්න මෙතන තියෙනවා 414. ඒතකොට අපිට ඒ 100 ගන්න ගන්න බෑ. අපිට මේ 316 ගන්න පුළුවන්. හරි. අද අපි එකෙන් චූටි විත්ඩ්‍රෝවල් එකක් දාගමු ඉතින්. හරි. එතකොට අපි ඒකට යන්න නම් හරි. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ මම රවුම් කරන කොටුව ඇතුලේ තියෙනවා විත්ඩ්‍රෝවල් කියලා. මෙන්න මෙතන. හරි. ඔන්න ඕක උඩ එකපාරක් ටච් කරගන්න. හරි. අපි ඒ විත්ඩ්‍රෝවල් කියන එක උඩ එකපාරක් ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. හරි. එතකොට අපි මෙතෙන්ට ආවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මෙතන තියෙනවා local depositor කියලා. මෙන්න මෙතන. මෙන්න මේ මෙන්න මේ රෝම මෙතන තියෙනවා local depositor කියලා. අපි ඒක උඩ එකපාරක් ටච් කරගමු. හරි. අපි ඒ local depositor ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. හරි. එතකොට අපි මෙතනින් තමයි අනිත් ටික ටික කරගන්න තියෙන්නේ. හරි. ඔයගොල්ලන්ට පේනවාද මම මේ ඊතාලිය වුණා දෙන මෙන්න මෙතන මෙන්න මේ පල්ලට පොඩි ඊතාලියක් තියෙන. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. හරි මම ඒක උඩ එකපාරක් ටච් කරගන්නම්. හරි ඒ ඊතාලිය උඩ එකපාරක් ටච් කරගත්තා ඊපස්සේ මෙන්න මේ එනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ පල්ලේ ID එකක් තියෙනවා. ඒක තමයි local depositor ID එක. හරි. එතකොට අපි deposit එකක් කරගන්නකොට අපි මේක subscribe කරානේ. එතකොට ආයෙ කරන්න දෙයක් නැහැ. මෙතන නිකම්ම පෙන්නනවා. එතකොට අපි iTrust LD ඒ සමාගමනේ මේක විත්ඩ්‍රෝවල් එක දාන්නේ. එතකොට අපි මෙයාලගේ මේ ID එක තෝරගන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා ඉතින් අන්තිමට 269. එතකොට ඔයගොල්ලෝ මෙන්න මේ ID එක උඩ එකපාරක් ටච් කරගන්න. මෙන්න මේ ID එක උඩ එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් එතකොට ඔයගොල්ලෝ මෙන්න මෙහෙම ඒක දාගත්ත පස්සේ එතකොට මෙන්න මෙතන local deposit ID එක අපි දාගත්තා. හරි. එතකොට අපි මෙන්න මේ කොටුවේ මෙන්න මේ කොටුව ඇතුලේ දාන්න ඕනේ අපි කීයක් ගන්නවා කියලා. එතකොට මේකේ 316ක් තියෙනවා මේකට account balance එක විදිහට. හරි. අපි මේකෙන් 150ක් ලංකාවේ බැංක් එකකට ගමු. හරි ඉතින්. හරි. එතකොට මම මෙතන 150ක් කියලා ටයිප් කරගත්තා. මෙන්න මෙතන 150ක් කියලා ගත්තා. එතකොට ඔයාගේ account balance එක අනුව ගන්න ගාන ඔයගොල්ලන්ට මේක සාමාන්‍ය ඕනෙම ගන්න පුළුවන් ඕනෙම ගානක්. හරි. එතකොට මම මෙතන 150 කියලා දාගත්තා. අපි දැන් මේක ගමු. එතකොට මේ draw වලින් තියෙන්නේ. එතකොට draw 150ක් ගන්න සාමාන්‍යයෙන් iTrust LD එකෙන් දාගන්නකොට 305 ගාන වගේ බැලුවොත් 45ක් ඒ ගාන ආසන්න ගානක් තමයි. හරි. එතකොට අපි මෙන්න මෙතනට මෙන්න මේ ඔයගලන්ට පේන මෙන්න මෙතන පොඩි ටික් දෙකක් දාන්න පොඩි කොටු දෙකක් තියෙනවා. ඔන්න උඩ ටච් කරලා එතනට ටික් එකක් දාගන්න.
එතකොට මෙන්න මෙතනට ටික් එක දාගත්තට පස්සේ මෙන්න මේ කෑලි දෙකට මෙන්න මේ කොටු දෙකට ටික් එක දාගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් පල්ලේ තිබ්බ එක මෙන්න මේ විදිහට නිල් පාට වෙලා පෙන්නනවා. මෙන්න මේ රවුම. හරි. එතකොට රිසෙට් එකක් අපි ඒගොල්ලන්ට දාන්න තමයි තියෙන්නේ. හරි. අපි ඒ කුඩ එක පාරක් ටච් කරමු. මොකද වෙන්නේ කියලා බලන්න. හරි. එතකොට අපි අතන රිසෙට් එකක් දාලා ඉස්සරහට ආවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන එතකොට ඇවිල්ලා තියෙනවා සාමාන්‍ය මෙතන ඉතින් කියන්නේ ඒගොල්ලෝ චෙක් කරලා බලලා Gmail එකට ඔයාගේ කියන්නේ UST ටික ගන්න පුළුවන් විදියට පොඩි මේල් එකක් කියවනවා. අනිවාර්යෙන් මේ මේල් එක තියෙන්න ඕනි. ඒ මේල් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අපි අනිවාර්යෙන් ගන්න ඕනි. ඉතින් හරි අපි මේක ඕකේ කරලා තියමු. මේක දැන් ඔයගොල්ලෝ මේක ඕකේ කරපුවම ඔයගොල්ලන්ගේ මේ සල්ලි එහෙම බැංක් account එකට වැටෙන්නේ. අපි ඉස්සෙල්ලාම මේක අපි බැංකුවට දාගන්න නම් තව මේක වැඩ ටිකක් තියෙනවා. ITSLD එකකින් එතකොට දාගන්න. එතකොට මේක අපි ඕකේ කරපුවම මේක සේව් වෙලා එතකොට XM එකෙන් අපිට මේල් එකක් කියවනවා. අපි 150 ඒ කියන්නේ මේ USDT 150 අපිට ගන්න මේල් එකක් කියවනවා. අපි මේ මේල් එක අනිවාර්යෙන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕනේ. එතකොට මේ XM account එක හතපු Gmail එකට තමයි මේ මේල් එක එවන්නේ. එතකොට ඔයගොල්ලෝ ඒක චෙක් කරලා බලලා ඔයගොල්ලන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක වැටෙන්න පැය 8ක් යන්න පුළුවන් නැත්නම් විනාඩි ගානක් කියන්නේ ඒ වගේ ගානක් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැය 24ක් වගේ ඇතුළත වැටෙනවා. ඒ කියන්නේ ඒ කාලය ඇතුළත අනිවාර්යයෙන්ම Gmail එකට මේල් එකක් එනවා. හරි. අපි එතකොට මේක ඕකේ කරමු. හරි. ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙන ඕකේ එක ටච් කරන්න. හරි. එතකොට අපි අදන ඕකේ කරාට පස්සේ ඔයගොල්ලෝ කෙලින්ම එන්නේ ආයේ හෝම් පේජ් එකට. මෙතන තිබ්බ තැනටම එනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ඉස්සල්ලා 400 ගණක් තිබ්බ. දැන් 200 ගණක් තියෙන්නේ. එතකොට අපි මේක 150ක් ගත්තා. 150ක් ගත්තා. එතකොට 200 ගණක් තියෙන්නේ. ප්‍රී මාජින් එකත් එක්ක තව ඉතුරු වෙලා. හරි. එතකොට මේගොල්ලෝ කියනවා අපි කියවනේ අපි Gmail එකට මේල් එකක් කියවනවා. ඒකෙන්නේ අපි ඉතුරු ටික කරගන්න තියෙන්නේ. හරි. අපි ගිහිල්ලා Gmail එක චෙක් කරලා බලමු. හරි. ඉතින් ඔන්න මට මගේ Gmail එක ආවා. එතකොට මට මේ මේල් එක එන්නේ ඉච්චලා ගියේ නැහැ. සාමාන්‍ය විනාඩි 10ක් 15ක් වගේ තමයි ගියේ. නැත්තම් විනාඩි 2කින් 3කින් එන්නත් පුළුවන්. ඉතින් මේක ටක් ගාලා එනවා. නැත්තම් ටිකක් වෙලා යන්න පුළුවන්. එහෙම යනවා. බය වෙන්න එපා. අනිවාර්යෙන් මේකට රිප්ලයි එකක් ඒගොල්ලෝ දෙනවා. එතකොට මට Gmail එක ආවා. අපි Gmail app එක ඇතුළට ගිහිල්ලා චෙක් කරලා බලමු කොහොමද මේල් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. මම Gmail app එක ඇතුළට යනවා වගේ. හරි. මම මගේ Gmail app එක ඇතුළට ආවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට XML මට ඇවිල්ලා තියෙනවා. මේල් එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි. අපි මේ මේල් එක උඩ එකපාරක් ටච් කරගමු. මෙන්න මේ මේල් එක. ඒක උඩ එකපාරක් ටච් කරමු. හරි. ඉතින් මම මේල් එක උඩ ටච් කරගත්තා. එතකොට මට මේ වෙනසක් තමයි පෙන්නන්නේ. එතකොට ඔයගොල්ලන්ට තේනවා මෙතන අපේ එතකොට මෙන්න මේ ID එකට අපේ $150 යවලා තියෙන්නේ. ඒක තමයි ITSLD account එක. ඒ කියන්නේ එයාලට අපේ deposit එක යවලා තියෙන. අපිට එයාලගෙන් සල්ලි විදියට දැන් ගන්න තමයි තියෙන්නේ. ඉතින් හරි. අපි එතකොට මෙතන අනිවාර්යෙන් screenshot එකක් ගහ ගන්න ඕනේ. ඔයගොල්ලන්ට මෙන්න මේ රවුමෝ පේන්න screenshot එකක් ගහ ගන්න ඕනේ. පැහැදිලි screenshot එකක්. හරි. හරි. ඉතින් අර මේල් එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ඒතර අපි Chrome browser එකෙන් ITSLD account එකට log වෙන්න ඕනේ අපේ. හරි. අපි ITSLD account එකට log වෙමු. ඔයගොල්ලන්ට පේනවා මම Chrome browser එක තමයි පාවිච්චි කරන්නේ. අපි ඒක ටච් කරගමු. හරි. ඉතින් මෙන්න මෙතනට තමයි එන්නේ ඊට පස්සේ. හරි. එතනින් අපි මෙතනින් sign in වෙමු app එක ඇතුළට. හරි. එතකොට මගේ නම් මෙතනට මම කෙලින්ම ඔයගොල්ලන්ගේ සාමාන්‍ය එනකොට Gmail එකේ password එකයි දාලා log වෙන්න තිබ්බොත් ඔයගොල්ලෝ මේ දෙක දාලා log වෙන්න. ඒක වැඩි දෙයක් නෑ. ඉතින් Gmail එකේ password එක දාන්න පෙන්නොත් එහෙම ITSLD account එක හදනකොට දුන්න Gmail එකේ password එක දාලා log වෙන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හරි. අද withdrawal යන්න දාන්නේ. එතකොට අපි යන්න ඕනේ මෙන්න මෙතන withdrawal කියන icon එක උඩ එකපාරක් touch කරගන්න ඕනේ. හරි. මම ඔයගොල්ලන්ට ඊට කලින් මේකට අපි bank account එකක් add කරගමු. අපිට දැන් සල්ලි ගන්න bank account එක. හරි. එතකොට අපි ඔයගොල්ලෝ ටච් කරගන්න ඕනේ මෙන්න මෙතන තියෙන ඉරි කැලේ තුනක් තියෙන අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. හරි. මම ඒක උඩ එකපාරක් ටච් කරගත්තා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන my profile කියලා තියෙනවා.
ඒක උඩ එකපාරක් ටච් කරගන්න. එතකොට අපි අර my profile කියන තැනින් ආවට පස්සේ එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තැනක් තමයි ඩිස්ප්ලේ කරන්නේ. එතකොට මේක ඇතුලේ ඔයාගේ account එකේ ID එක, account ID එක, account name එක, account එක verified වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන trust point කියලා තියෙනවා. අපිට මේවත් 10000ක් හදලා අපිට ඩොලර් 10ක් ගන්න පුළුවන්. මේවත් 10000ක් එකතු වුණාට පස්සේ මේක නම් 0 තියෙන්නේ මේ account එකේ. ඔයගොල්ලන්ට ගන්න පුළුවන් 10000ක් එකතු වුණාට පස්සේ ඩොලර් 10ක් ගන්න පුළුවන්. හරි. එතකොට අපි ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන account කියලා තියෙනවා. මෙන්න මෙතනින් අපි ඒක උඩ එකපාරක් ටච් කරගමු. හරි. ඉතින් account කියන තැන ටච් කරගත්තා. එතකොට ඔයගොල්ලන්ට මෙතන account එකක් add කරගන්න වෙනවා. මෙන්න මෙතන add account කියලා අපි එතනට අපේ තියෙන bank account එකක් add කරගමු. හරි. ඉතින් එතකොට අපි මෙතනින් bank account එක එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන ඔයගොල්ලන්ගේ මේ iTouch LD එකේ name එක තියෙනවා. එතකොට account එකක් හදනකොට iTouch LD එකට දුන්න නම ඔයාගේ ඒක තියෙනවා. අපි ඒකට සමාන bank account එකක් තමයි එතකොට මෙතනින් අපි add කරගන්න ඕනේ. වෙන කාගෙවත් ඒවා දෙන්න එපා. ඔයා මෙතන දීලා තියෙන නමට හැදුණු bank account එකක් අනිවාර්යයෙන්ම මෙතනට දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ නම මෙතන ඔයාගේ නම සාමාන්‍යයෙන් හරි ඔයා ගයාන් මොකක් හරි නම කියලා හිතන්නකෝ. එතකොට ඔයා මෙතනින් ඒ නමට හැදුන account එකක් දෙන්න ඕනේ. වෙන කාගේවත් දෙන්න එපා. ඒ කියන්නේ ඔයාගේ නම ගයාන් නම් ඔයාට කාගෙට සුපුන් හරි කාගේ හරි නමකින් හැදුන account එකක් මෙතන දෙන්න එපා. ඔයාගේ නමට register වුණ bank account එකක් මෙතනට දෙන්න. එතකොට මෙතන වැඩි දෙයක් කරන්න නැහැ. මෙතනින් bank account එක දාගන්න, බැංකුවේ නම දාගන්න, බැංකුව අයිති වෙන branch එක දාගන්න. හරි ඔයගොල්ලන්ට මෙතන තේරෙන්න ඇති කියලා මම හිතනවා. හරි. එතකොට ඒක දීලා ඉවර වෙලා ඔයා මෙන්න මෙතන add bank account කියන තැන ටච් කරන්න. එතකොට ඔයාගේ bank account එක මෙතනට save වෙනවා. උලට ආවා. එතකොට bank account එක add කරා ගත්තා. අපි එතකොට මෙතනින් යන් withdrawal කියන එක උඩ පාරක් ටච් කරමු. හරි. ඉතින් withdrawal කියන එක උඩ පාරක් ටච් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තැනක් පෙන්වනවා. එතනින් අපි XM කියන එක තෝරගන්න ඕනේ. මෙන්න මෙතන අපි XM එකෙන් deposit එක ගන්න. හරි. අපි XM කියන එක මෙතනින් තෝරගමු. ඒක උඩ එකපාරක් ටච් කරමු. හරි. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ වගේ තැනකට එනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලන්ගේ draw වලට ගෙවන price එක. එතකොට මේ වෙනකොට draw එකක් ලංකාවේ සල්ලි වලින් 305ක් වෙනවා. ඔයගොල්ලන්ට පේනවාද මෙතන දාලා තියෙනවා. හරි. එතකොට අපි තව පල්ලට මොනවද තියෙන්නේ බලන්න. හරි. එතකොට අපි bank account එක bank transfer යන්නේ ගන්න. ඔයගොල්ලෝ bank transfer නේ. හරි. අපි ඒක ඇතුළේ එකපාරක් ටච් කළාම හරි එතන ක්‍රිප්ටෝ විදියට ගන්න පුළුවන්. අපි bank transfer අපේ ලංකාවේ බැංකුවකට ගන්න හින්දා මෙතන bank transfer කියන එක තියන්න. මෙන්න මේ ටික් එක දාලා තියාගන්න. හරි. එතකොට අපිට මෙන්න මෙතනින් දාන්න තියෙනවා අපි කීයක්ද deposit දැම්මේ කියලා. එතකොට අපි 150 නේ දැම්මේ. අපි මෙතන 150ක් කියලා type කරගමු USDT. හරි. මම 150ක් කියලා දාගත්තා. හරි 150ක් කියලා දාගත්තට බලන්න මෙතන පල්ලෙන් දෙන්න ඕනේ XM ID එක. එතකොට ඔයාගේ අර දැන් ඔයාගේ XM ID එක තියෙනවනේ. අපි ඒක මෙතනට දෙන්න ඕනේ. හරි අපි XM ID එක copy කරලා මෙතනට දෙමු. ඔයාගේ XM account එකේ ID එක. හරි මම මෙතනට මගේ XM ID එකක් දාගත්තා. ඔයගොල්ලොත් XM එකේ account එකේ ID එක ගන්න විදිය ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ඔයාගේ XM ID එක මෙතනට copy කරලා ගෙනල්ලා දාගන්න. එතකොට මගේ මේ draw 150ට ලංකාවේ මුදලින් මේගොල්ලෝ ගෙවනවා 45750ක්. හරි ඉතින් මේ ගාන හදාගත්තේ draw 100ක් deposit කරගත්ත account එකක් මේක. යාළුවෙක්ගේ. ඉතින් ඔන්න යාද පළවෙනි පාර withdrawal එක ගන්නවා. ඉතින් මේ සතියේ පළවෙනි withdrawal එක. ඉතින් අලුතෙන්ම තමයි trading වලට ආවේ. ඉතින් group එකට join වෙලා වැඩ ටික කරගෙන ගිහිල්ලා පළවෙනි withdrawal එක මේ විදිහට ගන්නවා. ඉතින් හරි අපි මේකේ withdrawal එක දාගමු. හරි අපි මේකෙන් තව පොඩ්ඩක් පල්ලට යමු. හරි ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ නැති අපි account එකේ ID එකක් දාගත්තා. අදාළ ගාණක් දාගත්තා. ගෙවන ගාණක් තියෙනවා මෙතනින් ඔන්න ඔය විදිහට 45750ක් කියලා. ඉතින් මේක ඇත්තටම එච්චර කල් ගියේ නෑ. ඔය දවස් 3කින් වගේ තමයි අපි මේ ගාණ හදාගත්තේ. ඉතින් මීට වඩා හදාගත්තේ. උනාට මේ සතිය අන්තිම withdrawal එක ඉතින් ගන්නවා මේ විදිහට.
හරි අපි මෙතනින් next දීලා ඉස්සරහට යමු. හරි අපි ඉස්සරහට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තැනක් තමයි පෙන්වන්නේ. ඒතකොට මෙතන local deposit ID එක තියෙනවා. අපිට ගෙවන ගාණ දාලා තියෙනවා. මෙතන. ඒතකොට අපේ බැංකුවට අපිට වැටෙන්න ඕනේ 45750ක්. හරි අපි අපිට මෙතනින් දැන් කරගන්න තියෙන්නේ අපි පල්ලට යමු. මේ විදිහට පල්ලට එනකොට මෙතන අර යාලා විස්තර ටික දාලා තියෙනවා. අනිවාර්යෙන් subscribe කරලා තියෙන්න ඕනේ local deposit ID එක. ඒතකොට අපි deposit එකක් කරනකොට subscribe කරනවානේ. එතකොට ඒක ඔටෝම සේව් වෙනවා. ආයෙ කරන්න දෙයක් නැහැ. deposit withdrawal එක දානකොට. ඔයගොල්ලන්ට පල්ලට එනකොට මෙන්න මෙතන plus mark එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි අපි ඔතන plus mark එකට තමයි අපි අර Gmail එකෙන් copy ඒ කියන්නේ screenshot එකක් ගහ ගන්න screenshot එක මෙතනට upload කරන්න ඕනේ. හරි අපි ඒක upload කරමු මෙතනට. මෙන්න මේ plus icon එක උඩ එකපාරක් touch කරගන්න. හරි ඉතින් ඒක touch කරගත්තට පස්සේ ඔයගොල්ලෝ ඔයාලා gallery එකට ගිහිල්ලා මේ ස්ක්‍රීන්ෂොට් එක පෙන්නනවා. ඒක උඩට ටච් කරලා මෙතනට අප්ලෝඩ් කරගන්න. හරි ඒක අප්ලෝඩ් කරලා අපි මෙතනින් පල්ලට යමු. මොකද තව කරන්න තියෙන්නේ කියලා බලන්න. හරි ඉතින් පල්ලට ආවට පස්සේ ඔයගොල්ලෝ ඇඩ් කරගත්ත බැංක් account එක මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පෙන්නයි. මෙන්න මේ විදිහට මෙතන ඔයාගේ account ඒ කියන්නේ bank account ID එක, bank account name එක, කියන්නේ බැංකුවේ නම, branch එක පෙන්නයි. හරි මම ඒ ටික වහලා තමයි තියෙන්නේ ඉතින්. එතකොට එතන ඔයගොල්ලෝ මෙන්න මේ bank account එක උඩ එකපාරක් touch කරගන්න ඕනි. touch කරගෙන මෙන්න මෙතන තියෙන tick එක දාගන්න. මෙතන කියන්නේ ඔයගොල්ලන්ට දැන් පල්ලට ආවා. එතනින් කරන්න තියෙන්නේ මේ ටික නම් කරන්න තියෙන අපිට. එතකොට screenshot එක අර plus icon එකට add කරගත්තා. එතනට ගිහිල්ලා ඊට පස්සේ පල්ලට ඇවිල්ලා මෙන්න මෙතන bank transfer ඔයාගේ මේ account එක තියෙනවනේ add කරලා නැත්නම් මෙතනින් වුණත් ඔය add account ගිහිල්ලා add කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මම කලින් add කරන විදිය ඔයගොල්ලන්ට කතා කරලා ඒ කියන්නේ ඒ ගැන ඔයගොල්ලන්ට කිව්වනේ. හරි. එතකොට අපි එතනට add කරලා දෙන්නේ ඔයගොල්ලන්ගේ bank account එක පේනවාද? එතකොට මේ bank account එකේ මෙන්න මේ කොහේ හරි තැනක් touch කරගන්න. මේ ඕනි තැනක් touch කරගත්තට පස්සේ මේක තද පාට වගේ පෙන්නනවා. එතකොට අපි ඒක ගන්න. එතකොට අපි ඒක mark කරලා දෙනවා වගේ තමයි එතන පෙන්නන්නේ ඉතින්. හරි අපි ඒක උඩ එකපාරක් touch කරලා මෙන්න මෙතන tick එක දාගෙන මෙතනින් next දීලා ඉස්සරහට යමු. හරි ඉතින් ඔන්න මම අතරින් next දීලා ඉස්සරහට ආවා. එතකොට ඔයගොල්ලන්ට මෙතන withdrawal එක ගහලා තියෙනවා. එතකොට ITS LD එකෙන් ඔයාලා බැංකුවට තමයි දැන් සල්ලි දාන්න තියෙන්නේ. එතකොට මෙතන ඇවිල්ලා තියෙනවා new withdrawal කියලා තැනක්. අපි එතන new withdrawal කියන තැන උඩ එකපාරක් touch කරමු. හරි ඉතින් එතකොට අපි මෙතනට අපි withdrawal එක එතකොට එතන save වෙලා දාලා ඉවරයි. අපි app එකේ මුලට යමු. එතකොට අපි බලමු අපේ withdrawal එක. ඉතින් ඔයගොල්ලන්ට වෙන මෙන්න මෙතනින් අපිට ගිහිල්ලා අපේ withdrawal එක දැන්ට කොහොමද pending තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඒක ඔයාලා touch කරමු. හරි එතකොට මේකේ deposit කියන තැන නම් මොකුත් පෙන්වන්නේ නැහැ. මොකද මේ ගන්න අපි deposit එක කලින් කරගත්තා. එතකොට අපි මෙතනින් ඔයගොල්ලන්ට වෙන මෙන්න මේ withdrawal කියන තැනට තමයි අපි ඒ කියන්නේ withdrawal history තමයි අපි බලන්න ඕනේ. withdrawal history එක එකපාරක් touch කරමු. හරි ඒකෙන් පල්ලට එනකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ withdrawal එක තියෙනවා. හරි ඉතින් මේ දැනට මේක pending තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට pending තියෙන ඔයගොල්ලන්ට තව ඒ කියන්නේ ඒකෙන් සාමාන්‍යයෙන් ඉතරලා යන්නේ නැතිව මේගොල්ලෝ අපේ බැංකුවට සල්ලි දානවා ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.